ගැඹුරු හැඟීම් බර හැඟීමකින් යුතුව ප්‍රැන්සිස් පාපවහන්සේගේ මිනි පෙට්ටිය අද උදෑසන සැන්ටා මාර්තා නිවසේ සිට ශාන්ත පීතර බැසිලිකාව දක්වා ගාම්භීර පෙරහැරකින් රැගෙන යන ලදී. උත්සවය පෙරවරු 9ට ආරම්භ වූ අතර එය මෙහෙවනු ලැබුවේ කාදිනල් කැමර්ලෙන්ගෝ කෙවින් ජෝසප් හැරල් විසිනි. කාදිනල්වරු, ලේකම්වරු සහ පාප්තුමාගේ සහායකින්ද ඊට එක්විය. මිනි පෙට්ටිය වතිකානු කාර්ය මණ්ඩල සමාජිකයින් 14 දෙනෙකුගේ උරහිස් මත තබාගෙන ස්විස් ආරක්ෂක බටයින් 8 දෙනෙකු විසින් රැගෙන යන ලදී. ශුද්ධෝත්තම පියතුමන් ගැන තොරතුරු බිඳක්. පළමුවන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා හිටපු ශුද්ධෝ සභාවේ නායකයාණන් වන අතර රෝමයේ අගරදුගුරුතුමාණන්ද වේ. මෙතුමාණන් වතිකානයේ රාජ්‍ය නායකයන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී මෙතුමාණන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතෙකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත් හලට ඇතුළත් වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියෙකු වශයෙන්ද රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කර තිබේ. මෙතුමාණන් 1969 දී ජේසු නිකායක පියතුමෙකු වශයෙන් පූජකවරේ ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයාණන් ලෙස කටයුතු කර තිබේ. මෙතුමාණන් 1969 දී ජේසු නිකායක පියතුමෙකු වශයෙන් පූජකවරේ ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ජේසු නිකායේ ආජන්ටිනානු ප්‍රාදේශීය නායකයාණන් ලෙස කටයුතු කර තිබේ. තවද 1998 වසරේදී බුවනෝස් අයර්ස්හිදී අගරදුගුරුතුමන් ලෙස මෙතුමා පත් කරන ලද අතර 2001 වසරේදී දෙවන ජුවාන් පාවුලු පාප්තුමන් අතින් කාදිනල් ධූරයට ඔසවන ලදී. 2013 පෙබරවාරි 28 වන දින 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා සිය ධූරයෙන් ඉල්ලා ස්වීමත් සමගම හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ